මේක හැම මාතෘකාවකින්ම ප්‍රශ්න දාලා තියෙනවා. එතකොට අපි අංක 1ට මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ මොකක්ද කියලා කතා කරලා වැඩක් නැහැනේ. ඊට කලින් අපි කතා කරන්න ඕන මොකක්ද? සාක්ෂරතාවය කියලා කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ ඒකනේ. සාක්ෂරතාවය කියලා කියන්නේ මොකක්ද? අපි පළවෙනි ස්ටෙප් එක ඇතුලේ කතා කරන්න ඕන ඒක. එතකොට මේ යටතේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා හොඳේ. සාක්ෂරතාවය කියන කෑල්ල යටතේ A level exam එක ඇතුලේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. එතකොට මොකක්ද අපි පළවෙනියටම කතා කරන්න හදන මාතෘකාව? මේක චූටි අනුමාතෘකාවක්. නමුත් පොඩි අනුමාතෘකාවක් වුණාට හිච්චි පුතේ මේකෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. අන්න ඒකයි පුතාලට තියෙන බරපතල ගැටලුව. මොකද දැන් පොඩි අනුමාතෘකාවක් කියලා හරි අපිට අතාරින්න බැරි නේ හේතුව පැහැදිලිද? මේකෙන් ඇවිල්ලා තියෙනවා. මට පුතාලා අදහසක් දෙන්න. මීට කලින් පුතාලා වචනයක් විදිහට අහලා තියෙනව නේද? සාක්ෂරතාවය කියලා කියන්නේ මොකක්ද කියලා. අහලා නැති වෙන විදියක් නැහැ. මට පොඩි අදහසක් දෙන්න මොකක්ද සාක්ෂරතාවය කියලා කියන්නේ. මම පාඩමක් පිළිබඳව නෙවෙයි අහන්නේ. පුතාලගේ සාමාන්‍ය දැනීම කියන එක තමයි අහන්නේ. මොකද්ද සාක්ෂරතාවය කියලා කියන්නේ? අපි අහලා තියෙනවනේ ලිවීමට සහ කියවීමට ඇති හැකියාව. මම තාම මොනම හේතුවක් නිසාවත් මාධ්‍ය සාක්ෂරතාවය ගැන කතා කරන්න පටන් ගත්තේ නැහැ. හරිද? මම කතා කරන්න හදන්නේ සාක්ෂරතාවය විතරයි. මොකද මේ කෑල්ල ඇතුලේ ඇති දෙයක් නැහැ. ඇති දෙයක් නැහැ කතා කරන්න. හැබැයි A level exam එකේ අහනවා. ඇති දෙයක් නැති වුණත් අර අහන්න පුළුවන් ළමයි නෑ. ලකුණු දෙන්නද මම දන්නෙත් නැහැ. කවදා අහන්න ඉඩ තියෙනවා. ඒතර පොදුවේ සාක්ෂරතාවය කියලා කියන්නේ පුතේ මොකක්ද? භාෂාවක් එක්ක සම්බන්ධ වෙන දෙයක්ද නැති දෙයක්ද? භාෂාවක් එක්ක සම්බන්ධ වෙන දෙයක්. ඒ කියන්නේ රූප භාෂාවක් වේවා, ලිඛිත භාෂාවක් වේවා, වාචික භාෂාවක් වේවා, ශබ්ද භාෂාවක් වේවා, භාෂාවක් එක්ක සම්බන්ධ වෙන දෙයක් තමයි මොකක් කියන්නේද? සාක්ෂරතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ ලංකාවේ එතකොට භාෂාවක් මත ගොඩනැගුණු සංකල්පයක් තමයි සාක්ෂරතා සංකල්පය. ඒ අනුව අද වෙන විට සාමාන්‍ය සමාජය ඇතුලේ පොදුවේ පිළිගැනීමකට ලක්වීමකට මිනිස්සු ගිහිල්ලා තියෙනවා. සාක්ෂරතාවය කියලා කියන්නේ මොකද්ද? ලිවීමට සහ කියවීමට ඇති හැකියාව සාක්ෂරතාවයයි කියලා. හැබැයි හිච්චි පුතේ අපිට ඔතන ඔහොම තිබ්බට ඔතනින් අපිට කතාව පටන් ගන්න බෑ. මේක අතීතයේ ඉඳලා යන්න වෙනවා. ඔන්න ඔතනයි අපිට ඉගෙන ගන්න දේවල් ටික තියෙන්නේ. දැන් මේ වර්තමානයේ ඇතුලේ පුතාලා දන්න සාක්ෂරතා සංකල්පය නෙමේ කතා කරන්නේද? නෑ අපිට යන්න වෙනවා ඊට ඈත අතීතයට යන්න වෙනවා. ඒ කියන්නේ සාක්ෂරතා සංකල්පය මම මේ මාතෘකාට මකනවා. සාක්ෂරතා සංකල්පය හරිද? කොහොමද ලෝක ඉතිහාසයක් ඇතුලේ ගොඩ නැංගුනේ? හරිද? ලෝක ඉතිහාසයක් ඇතුලේ කොහොමද මේක ගොඩ නැංගුනේ? කුමන ආකාරයකින්ද මේක ගොඩ නැංගුනේ කියන කාරණාව කතා කරන්න වෙනවා. ඒ අනුව භාෂාව බිහි වෙන්න කලින්, ඒ කියන්නේ මොන භාෂාවද? ලිඛිත භාෂාව බිහි වෙන්න කලින් සාක්ෂරතාවය කියලා කිව්වේ මොකක්ද? අපි ඕකට වචනයක් දෙනවා පුතේ. පැරණි කාලයේ සාක්ෂරතාවය කිව්වේ මොකක්ද කියලා. පුතාලා හිතන්නේ මොකක්ද? අපි යම් තැනක උගන්වලා තියෙනවා ඒ ගැන. පුතාලා පොඩි අවබෝධයක් තියෙනවා නම් පොඩ්ඩක් මතක් කරන්න බලන්න. ලිඛිත භාෂාවක් බිහි වෙන්න කලින් සාක්ෂරතාවය කියලා කිව්වේ මොකක්ද? ඒ ගැන අපි එක්තරා තැනක කතා කරලා තියෙනවා. මම පුතාලට පොඩි වැඩේ ලේසි කරන්න ආකෘතිය ඔස්සේ කතා කරලා තියෙනවා. sannivedana ආකෘතිය ඔස්සේ කතා කරලා තියෙනවා. පැරණි කාලයේ සාක්ෂරතාවය කියලා කියන්නේ මේකයි කියලා අපිට සාක්ෂි අහුවෙනවා. පැරණි කාලයේ සාක්ෂරතාවය ගැන අපිට තොරතුරු ගන්න පුළුවන් ආකෘතියක් තියෙනවා. මොකද්ද ඒ ආකෘතිය? ඔය පරණම ආකෘතිය කිව්වේ මොකද්ද? ඇරිස්ටෝටල් ආකෘතිය. ඒ කාලේ සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියලා ඒ ආකෘතිය ඇතුලේ සඳහන් වෙනවා. මොකද්ද? ලිඛිත භාෂාව බිහි වෙන්න කලින් සාක්ෂරතාවය කියලා තියෙන්නේ මොකටද? දැන් අද අපි සාක්ෂරතාවය කියලා කියන්නේ මොකක්ද? ලිවීමට හා
කියවීමට ඇති හැකියාවනේ. මීට කලින් සාක්ෂරතාවය වෙලා තියෙන්නේ මොකද්ද කියලා අහන්නේ මම මේ. සූර කතිකත්වය. අන්න මතක තියාගන්න. සූර කතිකත්වය. ඒ කියන්නේ මොන යුගය හා සම්බන්ධයිද? ඇරිස්ටෝටල් හා ඊටත් එහා පැත්ත හා සම්බන්ධයි. ඇයි මතක නැද්ද ඇරිස්ටෝටල් ආකෘතියේ තිබ්බා මොකද්ද? කතකයා, කතාව, අවස්ථාව, ග්‍රාහකයෝ නැත්නම් ශ්‍රාවකයෝ, බලපෑම. එතකොට ඇරිස්ටෝටල්ගේ යුගයේ අපිට අන්න අහුවෙනවා සාක්ෂරතාවය කියලා කියන්නේ මොකක්ද? කතිකත්වය මිසක් ලිවීම හෝ කියවීමට ඇති හැකියාව නෙවෙයි. ඕක MCQ එකක්. ඔන්න ඔතනින් තමයි ලෝක ඉතිහාසය ඇතුලේ සාක්ෂරතා සංකල්පය පටන් ගන්නෙ. ඒ කියන්නේ ලිවීමට හෝ කියවීමට කලින්ද පස්සේද? කලින්. ඊට පස්සේ ලෝකයේ ඇතුලේ අන්න පුතේ නිර්මාණය වෙනවා මොනවද? ලිඛිත භාෂාවක්. ලිඛිත භාෂාවක් නිර්මාණය වුණාම තමයි අපි කියන්නේ මොකක්ද සාක්ෂරතාවය කියලා කියන්නේ කියලාද? ලිවීමට හෝ කියවීමට ඇති හැකියාව සාක්ෂරතාවයයි කියලා. මම මේ කියන එක අනේ හරි ලස්සනට තේරුම් ගන්න නැත්නම් පුතේ උඹලට ආයි මංජන් වෙන හොඳේ. මේක තමයි පොදුවේ අදටත් අපි පිළිගන්න කතාව. සාක්ෂරතාවය කියන්නේ ලියන්න පුළුවන් හැකියාව සහ කියවන්න පුළුවන් හැකියාව. මීට කලින් ලෝකයේ ඇතුළේ සාක්ෂරතාවය කියලා තියෙන්නේ මොකටද? සූර කතිකත්වය. දක්ෂ ලෙස කෙනෙක්ව බලපෑමකට ලක් කරගන්න පුළුවන් විදියට කරපු කතාව. දැන් උදාහරණයක් විදිහට බුදුහාමුදුරුවන්ගේ කතාව. යේසුතුමාගේ කතාව. නාබිතුමාගේ කතාව. එතකොට මෙයාලා පොදුවේ ගත්තට පස්සේ සූර කතිකත්වයෙන් ඉඳ පුද්ගලයෝ. පැහැදිලිද? උදාහරණ වශයෙන් කිව්වේ. ඊට පස්සේ ලිඛිත භාෂාවක් නිර්මාණය වුණාම තමයි ඒක ලිඛිත ලිවීමට සහ කියවීම කියන කාරණාවට ඇතුළට ගියේ. කියවීම කියලා මේ ළඟ ඉන්න එක කියවන එක නෙවෙයි. හොඳේ ලියපු දෙයක් කියවන එක. නැත්තම් අපේ උන් හිතාගන්න ආ සර් මට සාක්ෂරතාවය හොඳට තියෙනවා. ළඟ ඉන්න එකත් එක හොඳට කියවන්න පුළුවන්. නේ ඒක නෙවෙයි මේ. හරි. දැන් මම මේක පොඩ්ඩක් මේ රතු පාට පෑනෙන් හයිලයිට් කරේම එක් කාරණාවක් මත 2025 මේ අවුරුදු. අපි දන්නේ නැතුව 26 ලැබලා තියෙනවද දන්නේ නැහැ කියලා හිතලා ඇහුවේ. 2025 මේ අපි අද කතා කරන මේ දවස දක්වා සාක්ෂරතාවය කියලා පිළිගන්නේ පොදු මතය ලිවීමට හා කියවීමට ඇති හැකියාව. හැබැයි මීඩියා සබ්ජෙක්ට් එක ඇතුලේ ඊට වඩා එහා දෙයක් කතා කරනවා. කියනවාක තේරුණාද මම දන්නේ නැහැ. ඒ කියන්නේ මීඩියා කියන සබ්ජෙක්ට් එක ඇතුලේ තවදුරටත් මේ සංකල්පය මොකක් වෙලා තියෙනවා කියලාද කියන්නේ? කියපල්ලා බා. දියුණු වෙලා තියෙනවා. ඒ අනුව සාක්ෂරතාවය කියන සංකල්පය මීඩියා කියන සබ්ජෙක්ට් එක ඇතුලේ අද වෙනකොට තාක්ෂණය සමග සම්බන්ධ වෙලා තියෙනවා. ඔන්න කියන එක තේරෙනවද දන්නේ නැහැ. තාක්ෂණය එක්ක සම්බන්ධ වෙලා අද වෙනකොට මීඩියා සබ්ජෙක්ට් එක ඇතුලේ පැති කීපයක් ඔස්සේ මේ සාක්ෂරතා සංකල්පය කතා කරනවා. එකක් තමයි ශ්‍රව්‍ය සාක්ෂරතා සංකල්පය. හරිද? දෙවැනි එක තමයි දෘශ්‍ය සාක්ෂරතා සංකල්පය. තුන්වෙනි එක තමයි තාක්ෂණික සාක්ෂරතා සංකල්පය. හතරවෙනි එක තමයි අපි ගත්තොත් එහෙම පරිගණක තාක්ෂණ සාක්ෂරතා සංකල්පය. ඊළඟට තොරතුරු සාක්ෂරතා සංකල්පය. ඊළඟට තව ගත්තොත් අංකිත සාක්ෂරතා සංකල්පය. මේ සමස්තයක එකතුවක් තමයි අද වෙනකොට මීඩියා සබ්ජෙක්ට් එක ඇතුලේ කතා කරන්නේ.